පුතා සල්ලි හම්බ කරන්න ලේසි. මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන මිනිස්සු සල්ලි හම්බ කරන්නේ නැද්ද? කොයි ගණන් හම්බ කරනවා. හැබැයි පුතේ මතක තියාගන්න. ඒගොල්ලන්ට සමාජය ඇතුලේ හම්බ කරන්න බැරි එක දෙයක් තියෙනවා. මොකද්ද? සමාජ ගරුත්වය. මිනිහෙක් වුණාම හම්බ කරපන් ඒක. මං අර අරුවට විහිළුවට වගේ කිව්වට බොත්තම දාගන්න කියලා. මං ඒ ඌට සමාජ ගරුත්වය අරන් දුන්නා. ඌ බොත්තම අරගෙන මාළ දාගෙන එළිය යනකොට අම්මෝ හොඳ වැදගත් මහත්තයෙක් කියලා නෙමෙයි ඌට මිනිස්සු කියන්නේ. අපෝ රස්තියාදුකාරයා. උඹට ඒ රස්තියාදුකාරයා කියන කාඩ් එක වැදුනොත් ගලව ගන්න හරි අමාරුයි පුතේ. ඔබ තාම හැදෙන වයසක ඉන්නේ අවුරුදු 15යි 16යි. ඒකයි මම ඔයාගේ ජීවිතය වෙනස් කරන්න මේක කියන්නේ. ගෑල්ලමයි අඳිනකොට පිළිවෙලකට අඳින්න කියන්නේ ඒකයි. ඔයා කැත විදිහට ඇඟ පේන්න ඇඳගෙන යනකොට සමාජය ඔයාට වෙනම කාඩ් එකක් වදිනවා. ඔයාගේ චරිතේ කැලලක් ඒක. ඒක නැති කර ගන්න හරි අමාරුයි. ඒ ගරුත්වය ලැබෙන්නේ නැහැ. තමන්ගේ අතින් තමන්ගේ ජීවිතේට තමන්ගේ චරිතේ චූටි කැලලක්වත් වෙන්න චූටි දෙයකින්වත් ඉඳ තියන්න එපා. කොල්ලෝ කාලේ ආසයි කරාඹුවක් දාලා, ඒ මාළයක් දාලා එමියන් ආසයි. අර ගතියක් ඒක. ඒ කාලේට ඔර පොරත්තයක් එනවා වෙනම. තමන්ගේ සමවයස් කණ්ඩායම අතර විතරයි හැබැයි ඒක. ඔය වයසේ ඔයාලගේ යාළුවෝ අතර පොරක් වුණාට වැඩක් නෑ පුතේ. සමාජයේ ලෝකයා ඔයා දිහා බලන වෙන විදිහකට. මේ ඔයා දකින්න ලෝකේ හරි පොඩි. මෙතනින් එහාට තව ලොකු ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙට යන්න ඕනේ. ඒ ලෝකෙට ගියාම තේරෙයි මම මොන තරම් පොඩි මිනිහෙක්ද කියලා.